පසුගිය කාලයක් තිස්සේ විවිධ විදියට ඇන හිටලා තිබුණු බඳවා ගැනීම කරන්නට කටයුතු කළා. අපි අධ්‍යාපන පරිපාලන සේවය සඳහා 2017න් පස්සේ මතක තියාගන්න 2017න් පස්සේ එහා පැත්තේ ඉන්න අය නායකත්ව දීපු 2015 19 ආණ්ඩුවෙත් 17න් පස්සේ බඳවා ගැනීම කළා තිබුණේ නැහැ. අධ්‍යාපන පරිපාලන සේවය සඳහා 502ක් අලුතෙන් බඳවගත්තා. ඒ වගේම ගුරු අධ්‍යාපන සේවය සඳහා 580ක් බඳවගත්තා. මේ වසර තුල ගුරුවරු විද්‍යාපීඨ ගුරුවරු 4134ක් අපි බඳව ගන්න කටයුතු කරලා තිබෙනවා. ඊළඟට විදුහල්පතිවරු බඳවා ගැනීම සඳහා අපි තරඟ විභාගයේ ගැසට් කරලා තිබෙනවා. පසුගිය 14 වෙනිදා තරඟ විභාගයේ ගැසට් කළා. ඒ විතරක් නෙමෙයි ඉදිරියේදී ඊටාම මෑතකදී අධ්‍යාපන පරිපාලන සේවයේ ගුරු අධ්‍යාපන සේවය ඉදිරි පුරප්පාඩු සඳහා සහ ගුරුවරු බඳව ගන්නත් ගුරු උපදේශකවරු බඳව ගන්නත් ගැසට් කරන්න සූදානම් වෙලා ඉන්නවා අපි ඊළඟ කෙටි කාලයක් ඇතුළත. ඒ වගේම මම සඳහන් කරන්න ඕන දැන් මේ එහා පැත්තේ ඉන්නවා ටිකක් මේ මුල්ලමාවිය පසු කරපු නැති පිරිසක්. ඉතින් අපි දන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ දිගින් දිගට මේ කරුණු පිළිබඳව අපි විටින් විට අවස්ථාවලදී පැහැදිලි කිරීම කරා. හැබැයි එක්කෝ ඒ පැහැදිලි කිරීම ඇහිලා නැහැ. ඇහුණත් තේරිලා නැහැ. තේරුණත් නොතේරුණා වගේ නිකම් බොරු සංදර්ශනම වනවා. අපි ඒගොල්ලන්ට කියන්න ඕන ඉස්සල්ලා මුල්ලමාවිය සංවර්ධනය කරගෙන එන්න කියලා. ඔය කියන හැමෝටම. නිසා මම කියන්න ඕනේ විශේෂයෙන්ම දැන් කතා කරපු හැමෝම කතා කරා මේ උපාධිධාරීන් බඳවා ගැනීම ගැන. උපාධිධාරීන් බඳවා ගැනීම ගැන 2023 1/27 තමයි ගැසට් මගින් ඔවුන් ඇප්ලිකේෂන් කෝල් කරේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊට පස්සේ 3 වෙනි මාසේ 25 වෙනිදා 2023 විභාගයේ පවත්වන්න දින දෙකක් තියෙද්දි ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු 4ක් ගොනු කරලා 23 වෙනිදා වාරණයක් ගත්ත විභාගෙ තියන්න දෙන්නේ නැතුව. ඉතින් කවුද මේ අපි නවත්තපු එකද? අපි නතර කරපු එක අපේ ආණ්ඩුව නතර කරපු එකක් නෙවෙයි. මේ උපාධිධාරීන්ගේ කොටසක් අපි දන්නවා ඒකට ওই සමහර පරාජිකා වෙච්ච ඔය කුඩා කල්ලි කීපයකුත් දේශපාලන කල්ලි කීපයකුත් සම්බන්ධ වුණා. ඒ වගේ නීතිඥයෝ සම්බන්ධ වුණා. කෙසේ වෙතත් එහෙම තීන්දුව අරගෙන ඒ විභාගයේ තියෙනක වැළැක්වුවා. විභාගේ තිබ්බනම් දැන් අවුරුදු 3කට ආසන්න කාලයක් මේ අර උද්ඝෝෂණ කරන විවිධ අරගල කරන උපාධිධාරීන් අද ගුරු සේවයට ඇවිල්ලා විභාගේ තියන්න දුන්නේ නැහැ. පස්සේ මොකද උනේ? මේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු 4ම ප්‍රතික්ෂේප වුණා. මන් දන්නේ මේ විපක්ෂ නායකතුමා මොකද්ද සමතයක් ගැන කියනවා. මන් දැක්කර ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහට ගිහිල්ලත් කියනවා සමතයක් ගැන. කොහේ වෙච්ච සමතයක්ද? ඒ සමතේ ඉදිරිපත් කරන්න සභාගත ඔය දැන් ගොඩක් ඒවා සභාගත කරේ. සභාගත කරන්නකෝ මේ පාර්ලිමේන්තුවේ ඔය කියන සමතේ. එහෙම සමතයක් කොහෙවත් වෙලා නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු 4ම නිෂ්ප්‍රභා කළා. අවසන් නඩුව තිබුණා පසුගිය 20 වෙනිදා අභියාචනාධිකරණේ. දීෝලා නොවන අනිකුත් උපාධිධාරීන් දාපු නඩුව. ඒ නඩුවෙන් දැන් අවසන් තීරණය අවිල්ලා තිබෙනවා. ඒ නිසා ලබන වසරේ වෙනකොට මේ සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට ගන්න ඕන කරන විභාග තියන්නත් සූදානම් වෙලා ඉන්නවා. විභාග දෙකක් තියන්න සූදානම් වෙලා ඉන්නවා. එකක් තමයි දැනට ඉන්න උපාධිධාරීන් පාසල්වල සංවර්ධන නිලධාරීන් ලෙස කටයුතු කරන උපාධිධාරීන් ඔවුන්ට 2022 31 දක්වා වන පුරප්පාඩු සඳහා ඔවුන්ගෙන් බඳව ගන්නත් ඊට පස්සේ 2025 6 දක්වා ඉන් පසු ඇති වෙන පුරප්පාඩු සඳහා අනිකුත් උපාධිධාරීන්ගෙන් බඳව ගන්නත් ඕන කරන දැන් සැලසුම් අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් සකස් කරමින් තිබෙනවා. ඒ නිසා ඒ වගේ මම දැක්ක මේ කියනවා එක්කෝ මම දැන් තව මොහොතකින් ඊළඟ අධීරයේදී මම මේක කරන්නම්. මම සභාගත කරනවා අද 94 ගුරු සේවා ව්‍යවස්ථාව. මේ නෝන මහතුරුන්ට ඔක්කොටම කියනවා මෙන්න මේ ටික කියවලා එන්න හොඳට. ඊට පස්සේ විවාද කරන්න. මොකද මෙතෙක් කල මේ පාර්ලිමේන්තුව ඇතුලේ රඟ දැක්වුවා මේවට නිවැරදි උත්තර දෙන්න පිරිස් හිටියේ නැති නිසා. ඒවට හරියට උත්තර දෙන්න හිටියේ නැති නිසා. ඉතිහාසය අපිට මතකයි එහෙම. අපි හරියට ඒවත් එක්ක හැප්පෙනවා නම් 94 ගුරු සේවා ව්‍යවස්ථාවේ හරි පැහැදිලිව තේනවා ගුරුවරයෙක් බඳව ගන්නේ කොහොමද කියලා. දැන් මම දැක්කා විපක්ෂ නායකතුමා කියනවා ගුරු සේවයේ 2කට පත් වී දෙන්න ඕනලු. දැන් මේ අදත් කිව්වද කොහොදනේ? අදත් කිව්වනේ. මේ දන්නේ නැහැ අඩුම ගන්න අර අපේ മന്ത്രിතුමිය ඉන්නවා එක්ක කියලා දෙන්න ඕන ගුරු සේවා ව්‍යවස්ථාව ගැන. එතුමියක් දන්නවද මන් දන්නේ නැහැ. හරිද? මේ නිසා මේක ගැන කියලා දෙන්න නොදන්න අය මෙහෙම අප්පච්චිය මෙහෙම පච වෙන්න එපා. මේ විපක්ෂ නායකතුමානේ රටේ ගරු කටයුතු තනතුරක්. මීට කලින් අපි සභානායකතුමා කිව්වා සජිත් ප්‍රේමදාස සෝසස් වලින් ඇවිල්ලා මෙතන කරුණු කියනවා. පට්ටපල් බොරු. වැරදි ඒවා කියනවා. හරි ඒ නිසා අපි කියන්න ඕනේ එතුමට සෝසස් අපි ඕන නම් අපි දෙන්නම් නිවැරදි සෝසස්. අපේව නෙවෙයි මේ මහින්ද ජයසිංහ සෝසස් එහෙම නෙවෙයි රජයේ ගැසට් නිවේදන ඒවා අපි දෙන්නම්. ඒ වගේ හරියට අධ්‍යයනය කරලා ඉන්න. ඒ නිසා ගුරු සේවයේ 2කට බඳවගන්නේ අධ්‍යාපන වේදී උපාධිධාරී B.Ed කරපු අය. එහෙම නැත්නම් සාමාන්‍ය උපාධිධාරීන් ගුරු සේවයේ 2කට බඳවගන්නේ නැහැ. ඒකවත් දන්නේ නැතුව නිකන් කියවනවා. ඒ නිසා අපි කියන්න ඕනේ මේ අයවැය කියලා කියන්නේ ඒ පැත්තෙන් අපි ඉදිරියට පියවර තබපු අයවැයක්.